හෙලෝ ගයිස් ඔන්න මම අදත් ආවා සුපුරුදු පරිදි ඕගොල්ලෝගේ ආලින්දයට මම ඕගොල්ලන්ට පුරුදු වුණා ගොඩාක් සබ්ස්ක්‍රයිබ් තියෙනවා ඒ වගේම තමයි views ගොඩාක් කියලා දිනවා කෙටි කාලීන බොහොම ටික කාලෙකින් වයිරල් වෙච්ච පේජ් එකක් ජයන්ත වීරංග ඔක අපේ නම ජානු කොක්ටේල් බෙස්ට් ජානු කොක්ටේල් කියලා එහෙනම් අද මම ඕගොල්ලන්ට ගෙනාවා රසම රස ඔයාලා දන්නේ නැති මොක්ටේල් එක අරගෙන මොකද මේ මොක්ටේල් එක මේක තමයි කම්බර් සීලන් මොක්ටේල් එක මම මේක ගෙනාවේ ගොඩාක් විදේශිකයන් මේ මොක්ටේල් එක භාවිතා කරනවා මොකද ඒගොල්ලෝ දන්නවා ගොඩාක් මේ කියන ಗುಣ ඉතින් මම නිතරම ගේන්නේ ಗುಣ රසති මොක්ටේල් එක හරි අපි අද බලමු කොහොමද මේ මොක්ටේල් එක හදන්නේ කියලා අද මම ගෙනාවා cucumber pipinya juice blender කරලා ගෙනාවු juice ඒ වගේම තමයි දෙහි juice lime juice ඒ වගේම තමයි penny honey ආයි මම ගෙනාවා grapes juice midi juice minty ඒ වගේම තමයි සුදුපති lime ice cube ස්ටෙප් කරන්න ගෙනාවා ginger ale හරි අපි බලමු කොහොමද මේ කම්බර් සීලන් මොක්ටේල් එක හදන්නේ කියලා. මම මේකට දානවා මුලින්ම ලයිම්. කටින් කට් කරලා තමයි දාගන්නේ. කට් කරලා ලයිම් දානවා. ඊට පස්සේ මම මේකට දානවා මින්ති. ඕගොල්ලෝ ගොඩාක් මේක බොනවා නම් ශරීරයට හිත කරනවා. ඒ වගේම තමයි ඉක්මනින් ශරීරය වර්ණවත් වෙනවා, පැහැපත් වෙනවා. ශරීරයේ උෂ්ණය තියෙනවා නම් ඒක ඉක්මනින් නැති වෙලා යනවා මේ මොක්ටේල් එකේ එච්චර ගුණ මොක්ටේල් එක. මම දාගත්ත මින්ති ඒ වගේම තමයි ඊළඟට මම දාගන්නවා මේකට ලයිම් ස්වල්පයක් සාමාන්‍යයෙන් ml 5ක් විතර මම පොඩ්ඩක් මෙටල් කරගන්නවා. ලංකාවේ කොහක් නැති කම්බර් සීලන් මොක්ටේල් එක තමයි මම මේ හදන්නේ. මේක බොන්න ඕන මොක්ටේල් එකක්. කවුරුත් බීලා නැති වෙද්දි මම හිතන විදියට ඊට පස්සේ මම මේකට දානවා ice cube ටික. හරිම රසති හරිම ගුණති කම්බර් සීලන් මොක්ටේල් එක තමයි මම මේ හදන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක ගෙදරදී හදා ගන්න පුළුවන් ලේසි මොක්ටේල් එකක්. ඒ වගේම තමයි මේකේ තියෙන ಗುಣ කියන්න බැරි ගුණක් මේ මොක්ටේල් එකේ තියෙනවා. ඊට පස්සේ මම මේකට දානවා honey. නැත්නම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් සුගර් සිරප් නැත්නම් honey කියන්නේ නම කෑමක්. මොකද ගුණාත්මක බවින් වැඩි honey. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කලවම් කර ගන්නවා. මම මේකට දානවා ඉන්පසු පිපිඤ්ඤා juice blender කරගත් පිපිඤ්ඤා ඇට අයින් කරගන්න ඕන ගන්නට. හරිම රසයි මේ මොක්ටේල් එක. නිලම බලන්න ඕන මොක්ටේල් එක. ඒ වගේම දානවා තමයි මම මේකට දානවා මිදි juice ස්වල්පය. කියලා බැරි ගුණක් තමයි මේකේ තියෙන්නේ කම්බර් සීලන් මොක්ටේල් එක. මම මේක චොප් කරගන්නවා ginger ale වලින්. wow. ඔන්න ඔය විදිහට තමයි මම අද කම්බර් මොක්ටේල් එක හැදුවේ. හරිම රසයි මේ කම්බර් මොක්ටේල් එක. ඔයගොල්ලෝ දීලාම බලන්න ඕන මොක්ටේල් එකක්. ඔන්න මම අද කම්බර් සීලන් මොක්ටේල් එක හැදුවා. හරිම ගුණති ශරීරයේ උෂ්ණත්වය යන එකම මොක්ටේල් එක තමයි මේ කම්බර් සීලන් මොක්ටේල් එක. මේ වගේ මොක්ටේල් දිගටම අරගෙන එන්න මගේ පේජ් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලොන්ට ලස්සනට ඉන්න පුළුවන් ඉන්න ආසායට මෙන්න මේ මොක්ටේල් දිනපතා දීලා බලන්න. ගිහින් එන්න. thank you.